කියලා ප්‍රාර්ථනා කරනවා යාළුවෝල සියලු දෙනාටම. ඔන්න ඉතින් වෙනද වගේම අදත් අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක කරනවා නම් ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් වෙනද වගේ මත් දවසේ කරන කියන සෑම වැඩක්ම වගේ සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. good morning ඔයාලා සියලු දෙනාටම. ඉතින් අද 2025 9 මාසේ 28 ඉතින් අපි වැඩ විස්තර වීඩියෝ එකට ගිහින්ම කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා තාම මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරගෙන යන්න. ඊට පැත්තේ මතුවන bell icon එකත් all කරලා තියාගන්න. එතකොට මගේ channel එකෙන් දාන හැම වීඩියෝ එකක්ම ඔයාට එසනින් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ බලමු මැද පෙරදිග රටක ඉඳලා ලංකාවට වගේ මුදල යවනවා නම් ඔයාගේ මුදලට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද කියලා. ඉතින් ඉස්සරෝම ලංකාවේ මහ බැංකුවේ ඩොලර් එකක් ගැනුම් මිල වෙනවා රුපියල් 298.86ක්. ඒ වගේම විකුණුම් මිල වෙනවා රුපියල් 306.11ක්. ඒ වගේම මැද පෙරදිග ඩොලර් එකක් වෙනවා රුපියල් 301.59ක්. ඒ වගේම BFC එක්ස්චේන්ජ් එකේ බහරේන් දිනාර එකක් රුපියල් 820.20යි. ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ ඩුබායි දිරාම් එකක් රුපියල් 81.96යි. ඒ වගේම SNB එක්ස්චේන්ජ් එකේ සෞදි රියාල් එකක් රුපියල් 86.45යි. ඒ වගේම UAE එක්ස්චේන්ජ් එකේ ජෝර්දාන් දිනාර එකක් රුපියල් 425.45යි. ඒ වගේම මොඩර්න් එක්ස්චේන්ජ් එකේ ඕමාන් රියාල් එකක් රුපියල් 785යි. ඒ වගේම අයිසමාන් එක්ස්චේන්ජ් එකේ කටාර් රියාල් එකක් රුපියල් 82.85යි. ඒ වගේම කුවේට් දිනාර එකක් වෙනවා රුපියල් 986.65ක්. ඒ වගේම කුවේට් දිනාර එකක් Google rate එකේ වෙනවා රුපියල් 986.89ක්. ඒ වගේම UAE අල්මුල්ලා අල්නාදා BC exchange වලත් රුපියල් 965ත් රුපියල් 986ත් අතර වෙනවා. ඉතින් මේ අතරින් කැමති exchange එකක් කරා ලංකාවට වගේ සැලරි එක යවන්න. ඒ වගේම යූරෝ එකක් වෙනවා රුපියල් 352.86ක්. ඒ වගේම සිංගප්පූරු ඩොලර් එකක් වෙනවා රුපියල් 233.41ක්. ඒ වගේම ඕස්ට්‍රේලියන් ඩොලර් එකක් වෙනවා රුපියල් 197.29ක්. ඒ වගේම මලයාසියන් රින්ගිට් එකක් වෙනවා රුපියල් 71.45ක්. ඒ වගේම ඊශ්‍රායල් සේකර එකක් වෙනවා රුපියල් 89.98ක්. ඉතින් යාළුවා බලමු මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල කොයි වගේද කියලා. ඉතින් කුවේට් වල රත්තරන් මිල මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම සෞදි අරාබියේ රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඩුබායි වල රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම කටාරු රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමානු රත්තරන් මිලත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අරගෙන ආවේ මැද පෙරදිග රටක ඉන්න කෙනෙක් අද ලංකාවට වගේ සැලරි එක කරනවා. ඔයාගේ සැලරි එකට කොයි වගේ වටිනාකමක් ලැබෙනවද සහ මැද පෙරදිග රටවල් පහක රත්තරන් මිල. ඉතින් මේ වගේ වටින වීඩියෝ දිගටම බලන්න පුළුවන් ඉන්නේ අපේ channel එකත් එක්ක දිගටම එකතුලා හිටියොත් විතරයි. ඉතින් අපේ channel එකත් එක්ක දිගටම එකතුලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් තවත් වීඩියෝ එකකින් තවත් දවසක හමු වෙනකන් එතකන් ඔයාලට සුබ දවසක් ජය වේවා.